හායි මචන්ලා ඔන්න කාලයකට පස්සේ අලුතින් වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවා. මේ වීඩියෝ එකත් ගස්ලා බෝගාව කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් හරි ගස්ලා බෝගාව කරන කෙනෙක් නම් ඔයාට වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ channel එක පුරාවට ගස්ලා බෝගාව සම්බන්ධයෙන් කරපු වීඩියෝස් තියෙනවා. ඒවා බලන්න. ඒවා බැලුවොත් ඔයාට සාර්ථක ගස්ලා බෝගාවක් කරන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගස්ලා බෝගාව සම්බන්ධයෙන් ඔයා දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ සරහා ඔයාට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් වුණා නම් ගස්ලා බෝගාව සම්බන්ධයෙන් ඒකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගස්ලා බෝගාවේ ආදායම ගැන. මොකද ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවා සාමාන්‍යයෙන් ගස්ලා බෝගාවේ ආදායම කොහොමද කියලා. ඉතින් මම හිතුවා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් කවුරු මොන විදිහට කිව්වත් ගස්ලබු කියන්නේ ඉතාමත් හොඳ ආදායමක් ලබන්න පුළුවන් වගාවක්. මොකද ගස්ලබු වගාවක සාමාන්‍යයෙන් මාස 4.5 වගේ කාලෙන් පස්සේ මල් හැදිලා ගැට හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි අස්වැන්න නෙලන්න පටන් ගත්තට පස්සේ එහෙමත් නැත්නම් ගෙඩි කඩන්න පටන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අවම අපිට අවුරුදු 1කමාරක් විතර මේකේ ආදායම ලැබීමේ හැකියාවක් තියෙනවා. අපි හරියට ගස්ලා බෝගාව නඩත්තු කරොත් අපි හරියට ඒ වෙනුවෙන් කැපකිරීමක් කළොත් සාමාන්‍යයෙන් අවම අපිට අවුරුදු 1කමාරක් අනිවාර්යයෙන්ම ගස්ලබු වගාවේ ආදායම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අවුරුදු 1කමාරක් කියන්නේ ලොකු කාලයක්. ඉතින් මේ කාලය තුල ඔයාට අනිවාර්යයෙන්ම ගස්ලබු කිලෝ එකක් රුපියල් 200කට ආසන්න මුදලකට අලෙවි කිරීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් සමහර වෙලාවට ඔයාට ඒක 200ට ඉක්මවා කිලෝ එකක් විකුණන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් මම මේ වගාවේ පැල 1000ක් තමයි හිටෙව්වේ. මට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 8ක වගේ මුදලක් වැය වුණා. හැබැයි ඔයාලා දන්නවා මීට මාස කිහිපයකට කලින් දිට්ටා සුලි කුණාටුවත් එක්ක ඇතිවෙච්ච කාලගුණික විපර්යාසයත් එක්ක ගොඩක් ගස්ලබු කොටු විනාශ වුණා. ඉතින් ඊට පස්සේ ගස්ලබු කිලෝ එකකට ලොකු ඉල්ලුමක් ලොකු මුදලක් ගෙවන්න වුණා සහ ලොකු ගස්ලබු වලට ලොකු ඉල්ලුමක් වෙළඳපොලේ ඇති වුණා. ඉතින් මට මතකයි මගේ ගස්ලබු කොටුවෙන් කිලෝ එකක් රුපියල් 320ටත් කැඩුවා. 320යි 310යි 300යි 190යි 150යි 250යි මේ වගේ ලොකු මුදලකට මට ගස්ලබු ගැනුම් කරුවන්ට විකුණන්න පුළුවන් හැකියාව ලැබුණා. ඉතින් ඇත්තටම මට මතක විදිහට මම 4 සැරයක් වගේ කඩද්දි ගස්ලබු කඩද්දි මගේ ගියපු වියදම මම කවර් කරගත්තා. ඇත්තටම මේ වෙදි මම ලක්ෂ 11ක විතර ආදායමකුත් ලබලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වගේ කියන්නේ වෙළඳපොලේ ගස්ලබු මිල ඉහළ යන කාලයන්. ඉතින් ඔයාට පුළුවන් නම් සාමාන්‍යයෙන් ගස්ලබු වගාවක් කරන්න පටන් ගද්දි මෙන්න මේ වගේ කාල පරාසය තුල ඔයාට ගෙඩි අස්වැන්න කඩන්න පුළුවන් විදියට ඔයා තාකට් කරලා ගස්ලබු වගාව පටන් ගත්තොත් ඔයාට ආරම්භයේදීම ආදායමක් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කවුරු මොන විදිහට කිව්වත් ගස්ලබු කියන්නේ ඉතාමත් හොඳ වගාවක්, හොඳ ආදායමක් ලබන්න පුළුවන් වගාවක්. ඉතින් ඒ වගේම තමයි තවත් කෙනෙක් තවත් සමහර අය කියනවා. ඉතින් ගස්ලබු පැලේ හිටවද්දි සාමාන්‍යයෙන් අඩි 1.5 වගේ ලොකු වලවල් කපලා ඒ වලවල් වලට එළු පොහොර හරි එහෙමත් නැත්නම් කුකුල් පොහොර හරි පුරවලා තියලා පැලේ හිටවන්න ඕන කියන කතාව. ඉතින් ඇත්තටම ඒක අත්‍යවශ්‍යම කාරණයක් නෙමෙයි. මොකද මම පැල හිටවන්නේ සාමාන්‍යයෙන් ගස්ලබු පැලේ පැල කරලා තියෙන පැකට් එක වල දාන්න පුළුවන් විදියට පොඩි වලක් තමයි මම කපන්නේ. හැබැයි මම පැලේ හිටවන්න කලින් යාර්මිලා කොම්ප්ලෙක්ස් කියන පොහොර එකෙන් ග්‍රෑම් 10ක් 15ක් වගේ වලට දාලා ඊට උඩින් මේ පොහොර ටික වැහෙන්න පස් පොඩි ප්‍රමාණයක් දාලා තමයි
මම පැලේ හිටවන්නේ. ඉතින් ඒ කියන විදිහට ලොකුවට වලවල් කපන එක ඇත්තටම ඔයාට තවත් අමතර වියදමක් විතරයි ඒකෙන් සිද්ධ වෙන්නේ කියන එක තමයි මම හිතන්නේ. හැබැයි ඔයාට සමහර විට ගහ වර්ධනයට ඒක බලපානවා වෙන්න පුළුවන්. ඉතින් හිත ඉන්න එපා. ඔයාට පුළුවන් නම් යම්කිසි මුදලක් වියදම් කරන්න, ඒ වගේම ඔයාට යම්කිසි කැපකිරීමක් කරන්න පුළුවන් නම් මම නම් කියන්නේ ඔයා ගස්ලබුව ගාව පටන් ගන්න කියන එක තමයි. ඉතින් මොකද මමත් මේ කිසිම දෙයක් දැනගෙන නෙමෙයි ගස්ලබුව ගාව පටන් ගත්තේ. හැබැයි අපි යම්කිසි දෙයක් කරගෙන යද්දී අපිට ඒකෙන් යම්කිසි අත්දැකීමක් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් පැල 500ක් හිටව ගන්න පුළුවන් නම් ඔයාට ඒකෙන් ඔයා බලාපොරොත්තු වෙන ආදායම ලබා ගැනීමේ හැකියාව 100%ක් තියෙනවා කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් ඔයාට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මට අනිවාර්යයෙන්ම කෝල් එකක් ගන්න. මට WhatsApp මැසේජ් එකක් දාන්න. මගේ මොබයිල් නම්බර් එක 071 2865. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඔයාලට ජය වේවා.